Apati. සඳ මේකේ බිස්කට් පැකට් දෙකක් තියෙනවා. එකක් චිත්‍රක්කගේ පොඩි දෙන්නට. අනිත් එක පැටියට. මේ ඊයේ මං හවසේ යනකොටත් පොඩි දෙන්න මගට ඇවිල්ලා බලාගෙන හිටියා. අනේ පවුතාරක. තිලක් අයියා එනකම් වෙන්නේ නැති. රැට රෑ වෙනකම් බීලා උදේ වෙනකම් කොහෙට හරි වැටිලා නිදාගෙන ඇති. ඔව් ඒක තමයි. පව් අහිංසක ළමයි. ඔයාට මහන්සි නේද? අපි යමු. මටයි පැටියටයි ඉන්නේ ඔයා විතරයි කියලා ඔයා දන්නවනේ. ඔයා ලෙඩ වුණොත් එහෙම අපි දෙන්න සුවේ කියලා යන්නද තාරක? අපි මොනවා කරන්නද? කියලා බෑනේ සමහර ළමයින් සෝරි බරුටින් ගන්නත් අනික අපි කරපු මොඩේකම් ළමයිගේ පිටින් යවලා හරි යන්නේ ළමයට උඳුරු ගන්නන්නේ. මේ හුස්ම එහෙම ලේසියෙන් නතර වෙන්නේ නැහැ සඳා. එහෙම නතර වුණත් ඔයයි පුතයි මතක් වෙනකොට ආයෙත් ඒ හුස්ම වැටෙනවා. මං ඒක දන්නවා. ඕකේ. හොඳ වෙලාවට ලෙස්සුවේ නැහැ. මම ලෙස්සලා ගියාට ඉතින් මාව ලෙස්සන්න දෙන්න බෑනේ. ඕකේ මහත්තයා. කොහෙද මේ උදේම්ම? මේ පොඩි පාරවල් වල මගේ කාර් එක දාන්න බෑනේ. පයින් ඇවිල්ලා හරීම මහන්සි. පුදුම දුරක් එන්න බෑ මේ ගමට එන්න. මිස්ටර් තාරක වැඩට යනවාද ගිහින් එනවාද? නෑ මේ ඊයේ හවස වැඩට ගිය ගමන් මේ දැන් තමයි ගෙදර යන්නේ. කොහෙද ඉතින්? අපි කියන දෙයක් අහන්නේ නෑනේ. ලේසියෙන්ම සල්ලි හොයන්න පුළුවන් ලේසිම පාර ගැන තමයි මං ඔය කිව්වේ. මිස්ටර් තාරකලා ඉතින් අපි කියන දෙයක් අහන්නෙම නෑනේ. මේ දවසම සිමෙන්තිත් එක්ක බදාම අනාගෙන හොයන සොච්චම් මුදල වගේ. අත පුරෝගන්න පුළුවන් රට සල්ලි වලින්. ඕකේ. සඳාවයි පුතාවයි බලාගන්න මං ඉන්නවනේ ඕකේ මහත්තයා. ඕකේ. මං කිව්ව දේ තේරෙයි. ඕකේ. කවුද මේ අමුත්තා? ගමට අලුතෙන් ආපු කෙනෙක්. මං ඒත් බැලුවා මේ මගේ කාර් එක වගේ කාර් එකක් කොහමද මේ පාරේ යන්නේ කියලා. මගේ කාර් එක නම් ගන්න බෑ. යට වදිනවා. ඔව්. ඕකේ. හරියට අඳුර ගන්න බැරුව කියන්නේ.
කවුද මේ අමුත්තා? ගමට අලුතෙන් ආපු ප්‍රින්සිපල්? කවුදර යන තුන්දෙනා? ඒ තුන්දෙනා කවුද කියලා දැනගන්න කලින් මේ එක්කෙනා කවුද කියලා දැනගන්න එපා. මම ඕකේ මහත්තයා. අම්මෝ අකලංක පුතා. අවුරුදු බාල ගානකින් මේ පැත්ත මතක් කරලා තියෙන්නේ. අප්පච්චිගේ උම්මාගේ දාන අවපස්සේ මේ ආවා මං හිතන්නේ. ලකුස හරි පුතේ. ඕකේ. බලාගෙන යනකොට ඔක්කොමලා අඳුරනවනේ මේ මං ඇරෙන්න. තමුන්නේ ඉතින් මේ ඊයේ පෙරේද මෙහාට කඩාපාත් වුණාට පිමුණ කරන්නද? මම වතාවකුත් කිව්වා මේ ගමේ ඉන්න අහිංසක මිනිස්සුන්ව හොරයිස් කාට විදි දෙන්න එපා කියලා. මේ පැත්තවල එන්න එපා කියලා. සඳහා පුතා මේ එනවා කියලා කෝල් එක දීපු වෙලාව හිලා බලනකොට ටිකක් ප්‍රමාද නිසා මං ආව බලන්න කියලා. මේකට කිලින්ම ආවද නැත්නම් ඉස්කෝලේ ගිහිල්ලා දාන්නේ? ඕකේ මිස්ටර් අකලංක. අපි ආයෙ හම්බ වෙමු. මම කලින් ප්ලෑන් කරගත්ත වැඩ ටිකක් තියෙනවා මට කරන්න. මට දැන් ඒකට යන්න වෙනවා. මම යන්න. ඕකේ. ලකුස තාම ඉස්කෝලේට ගියේ නෑ. ෆෝන් එකෙන් කතා කරපු හන්දා ප්‍රින්සිපල්ව හම්බෙලා මේ ගැන කතා කරගන්න ඕනේ. දැන් ඔය රිසර්ච් එක කරන්නේ අපේ ඉස්කෝලේ ළමයින්ගෙන් විතරද? එහෙම තමයි හිතාගෙන ඉන්නේ ලකුස. යුනිවර්සිටි එකෙන් මේ ප්‍රොජෙක්ට් එකට පර්මිෂන් දුන්නේ අපේ ගමෙන් පටන් ගන්න. ඒ නිසා රිසර්ච් එක මෙහෙම කරනවා. තරුණ ළමයි ඉස්කෝලේ ගමන කඩාකප්පල් කරගන්න නැතුව හරි පාරකට දාන්න පුළුවන් ඕනම දෙයකට මම උදව් කරනවා. කෙරෙන්න ඕන දේ මට කියන්නකෝ. සඳහා කියලාට ඔහොම කියා දෙන්න කෙනෙක් ඉදා හිටියා නම්. පුතා මේ පාරෙන් කතා කරන්නේ මොකටද? අපි කෙලින්ම යන් ගෙදර. ගෙදර ගිහිල්ලා කාලා බීලා නිවි හැනෙල කතා කරමු. පුතා දිගටම ඉන්නවනේ. නෑ ලකුස. මේ ප්‍රොජෙක්ට් එකට ඕන කරන විස්තර ටික අරගෙන මම හෙට උදේම ආපහු යනවා යුනිවර්සිටි එකට. රිසර්ච් එක පටන් ගන්න මම ආපහු එනවා. එනකොට කොහොමත් සති 3ක් මාසයක් විතර යයි. යන්කෝ පුතා ගෙදර ගිහිල්ලා ඉතුරු විතර කතා කරමු. යා. කොච්චර කිව්වත් හැදෙන මිනිහෙක් නෑ නෙවෙයි. මගේ ඇඟේ කෑලි වලට පුළුවන් නම් ඒකත් කරයි. දැන් මොකද්ද තමසි මට කරන්න කියන්නේ? මොකද ගෑණියේ යක්ෂණියක් වගේ මගේ ඇඟට කොට වෙන්නේ? ඈ? මං කිව්වේ අපි දෙන්නටම ගොඩ යන්න පුළුවන් ලේසි විදියක් ගැනනේ. අනික ගෙවන්නේ රුපියල් වලින් නෙවෙයි ඩොලර් වලින්. අනේ මේ තමුසගේ ඩොලර් සෞදියේ ඩොලර් වලින් පඩි ඩොලර් නෙවෙයි දියමන්ති වලින් ගොඩක් දුන්නා සූදුවට යට කළා දා එකරේ
අනික අපි දෙන්නම ගොඩ යන කතා කියවගෙන නැත් බා බොරුවට. තමුසේ සූදු ගහලා සල්ලි විනාශ වෙනවා. හතර වටේටම ණය වෙනවා. ණයට බොනවා. තමුසෙට මේ මිනිසුන්ට දෙන්න සල්ලි නැහැ. මේ මිනිස්සු තමුසෙව තල්ලා ස්පංජ කරන්න කලින් ණය ටික බේරගන්න තමුසෙමම රට යවන්න හදනවා. ඕකනේ ඇත්ත. අනේ ලීලෝ කොහොම හරි මම මේකෙන් බේරගනින්කෝ. මේ තමුසෙට මං කියලා දෙනවා මට ලීලෝ ගන්න එපා කියලා. ඈ දැන් ඔය ඊටම බේරගන්න කීයක් විතර ඕන කිව්වද? මම ගත්තේ ලක්ෂ 4යි. දැන් පොලියත් එක්ක ලක්ෂ 6ක් විතර ගෙවන්න ළමයි. දැන් ඔය කතා බහ කරලා පොලිටියක් කරේ අඩු කරගන්න බැරිද? මොන පිස්සුද බං? මම කීප සැරයක්ම කතා කරලා බැලුවා. වෙනසක් වෙන්නේම නැහැ. හෙට අනිද්දා මට මගේ ඉන්ද්‍රායන්ටයි මගේ දරුවෝ දෙන්නටයි පාරට බහින්න වෙලා තියෙනවා. හැබැයි කොහොම හරි රටකට බැන ගන්න තිබුණා නම් මොකද නැත්තම් හෙට අනිද්දාම ඉලක්ක මුදලාලි මාව ඇදලා පාරට දානවා. ඔය රට රස්සාවල අතේ තියන් ඉන්නේ නෑනේ බං. මට කලින් හිතන්න තිබුණා ඔය ගැන. ඔය නිමල් මාත්‍යා ඉදිරිචිකාරයෝ මේ අඳුරනෝනේ පොඩක් කතා කරලා බලපන්. මට ඔය නැකත් බල නම් ඉන්න විදියක් නෑ. මට ඕන පුළුවන් තරම් ඉක්මනින් දවස් 4ක් 5කින් මේ වැඩේ කරගන්න. මම නින්ජට කියලා තියෙන්නේ. ඌ ලේසි විදියක් බලලා මට කියන්න. ලේසි විදිය හොයන්න කියලා නන්නත්තර වෙන්න එපා. හරි විදිය බලපන්. යෑනිටයි ළමන්ට තව ගින්දර දෙන්න එපා බං. ගව් ගානක් දුරින් හිටියත් ඔබේ ආදරණීයයන්ගේ ජීවිතවලට ළඟින්ම ඉන්න. හැම ජයග්‍රහණයකම කොටස්කාරයෙක් වෙන්න. අවශ්‍යම මොහොතකදී සවියක් වෙන්න. තබන හැම පියවරකටම දිරියක් වෙන්න. සිනහවකට නිමිත්තක් වෙන්න. දුරක සිටියත් ළඟින්ම ඉන්න. බැඳීම් වගකීම් වලට අසීමිත අගයක් එක් කරමින් පිටරට සිට ඔබ එවන මුදල් ඉක්මනින් හා ආරක්ෂාකාරීව ඔබේ ආදරණීයයන්ගේ අතට. කොම්බෑන් ක්‍රෙමිට් ප්ලස් ඔබට ළඟින්ම. ටික ගැන බය වෙන්න කිසිම දෙයක් නැහැ. ඒව ඔක්කොම ඒජන්සියෙන් හදලා දෙනවා. කොටින්ම කියනවා නම් මාස ගණන් පුහුණු සැසි අනවශ්‍යයි. ඕකේ. ඕව කර කර ඉන්න ඉක්මනට ගිහිල්ලා සල්ලි හොයන එකනේ වැදගත්. ඕකේ. ඉවරයි. අයියෝ ගමේ හිටපු හුදම කොල්ලා වැටිලා මැරිලා ඉවරයි. ඉවරයි. අත්ත මේ කලබලේ. ගමේ හිටපු හුදම කොල්ලා මැරිලා වැටිලා. මේ කියන දෙයක් පැහැදිලිව කියනවා. පලංචියේ නින්ද ගිහිලා පලංචියේ පල්ලේ වැටිලා මැරිලා. කවුද මැරිලා තියෙන්නේ? ආර්ග කොළුවා. අපි දැන් ඉන්නේ කලුවරේ නේද? මේ දරුවා නැත්තම් මාතාරකත් එක්ක යන්න ගිහින් නැන්දේ. අනේ මගේ බබුව බැලෙන්න වගේ. අනේ මට මගේ තාරකව ගෙනල්ලා දෙන්න නැන්දේ. මට තාරකව ගෙනල්ලා දෙන්න. හත් දවසේ දානේ දීලා දවස් ගාණක් ගෙවිලා තියෙද්දි මෙහෙම කියව අඬා ඉන්නේ නැතුව හිත ආය කරගනින් දුවේ.
වඩනකොට කොල්ලට යන තැනකට සැලසීමක්වත් නැහැනේ. ඒකට උඹලා අත්තර ගන්න බැරි වෙයි. මතකනේ පුතේ. හාමුදුරුවොත් බනට කිව්වා. හෙට ඒ ගොඩාවත් සුද්ධ කරන්න යන්නත් තියෙනවා නේද? දැන් හැමෝම නිදා ගන්න ගියොත් මොකද? ওই දරු පැටියක් නිදි කිරා වැටෙනවනේ. සඳා පුතේ තියෙන අමනාපකම් ඔක්කොම පැත්තකට දාලා මං උඹේ අම්මට එන්න කියන්න හිතාගෙන ඉන්නේ. මුදලාලි මේ වත්තේ වැඩට යනවා වගේ. අනේ මන් දන්නේ ඔය සුමට සුසිනිදු අත්වලට උදැල්ල ආම්බම් කරන්න පුළුවන්ද මන්ද? හවස පැත්තේ අපේ කඩේට ඇවිල්ලා යන්න කෙල්ලේ. ඕන දෙයක් කරා යන්න. ඕන දෙයක්. සල්ලි ගැන ප්‍රශ්නයක් නෑ. මොනවා හරි වමනාවක් වුණොත් ටාර් ගාලා මට පණිඩයක් කියවන්න. මං ඉදෙට්ටම කියන්න දෙන්න. මගේ මැනික සෙල්ලම් කරනවද? මේකක් ගන්න. සඳා
දුවේ 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 නැන්ද මං කුස්සියේ මං කී පාරක් නම් කතා කරාද මොනවද ඔය හැටි කල්පනා කරන්නේ කවුරු හරි ඇවිත් මේකේ උස්සන් ගියක් දන්නේ නැහැ කොල්ලට මෙතනම නිින්ද ගිහිල්ලා කොල්ල රැට කාලාද අනේ ඔව් නැන්ද කවල තමා මං ඔතනින් තිබ්බේ සෙල්ලම් බඩුත් එක්ක මේ රැටයි දවල්ටයි ගන්න කියලා කරවල හොද්දක් හින්දන ගමන් ඉන්නේ දවස පුරා මුදලු ගාලා ඇඟපත රිදෙනව නැන්ද හොඳටම වෙනි වැල්ගට ටිකක් හම්බ ගන්න ඕන හිතේ හයිය විතරක් තිබිලා මදි බං ඕව කරන්න ගතේ හයියක් ඕන අනික හැමදාම ඔබට ඔය එක හැප්පෙන්න බෑ හරියම රස්සාවක් හොයාගන්න ඕනේ සඳා නරකද තව මේ ගාමෙන්ට් එකට ගිහිල්ලා මොන හරි බැලුවොත් අනේ ඒව තේරුමක් නෑ නෙන්දේ තාරකගේ මලගෙදරට මුදලාලිගෙන් ගත්තු ණය. එතකොට මේ කඩේ ණය. වහලා දාගන්න කියලා මුදලාලිගෙන් ආයි ණය ඉල්ලගත්තා. පොඩි එකාගේ මොන්ටිසෝරි වියදම්. ඔය වියදම් ඔක්කොම මේ ගාමන් රසාවෙන් පිය ගන්න බෑ නන්දේ. සුමනවතිත් මේද? මුදලාලි මොකද මේ මහරයා මේ පැත්තේ? හදිස්සියක්ද? නෑ මං හිතුවේ මේ සදා විතරයි ඉන්නේ කියලා. සඳා විතරක් ඉන්න හින්දා තමයි මං ඇහුවේ මුදලාලි ඇයි මේ මහරයා මෙහෙ ආවේ කියලා. මගේ ණයතු රස් ගෙවන්නේ කවදද? ඒක කතා කරන්න මං ආවේ. මට මගේ සල්ලි ඕනේ. මේ ගෑනුන්ගේ මිනිස්සු මරුණාම සල්ලි දෙන්න මොකද මං යකෝ මං සල්ලි ගහක් මවලා තියෙනවද නෑනේ හරි මුදලාලි ඒකී අතේ තියාගෙන සල්ලි නොදී ඉන්නව නෙමෙයිනේ අපි මුදලාලිගේ සල්ලි ඉක්මනට දෙන්නම් දැන් මුදලාලි යන්නකො මේ මහ රෑවේ ඊළඟට නැති ප්‍රශ්න ජාතියේවද පළමුව උපන්නේ එම ජාතියේ සිට නෑරම මම ඉන්නේ කොයි ජාතියේ උපනත් මෙහෙ සුන්වන්නේ මේ ජාතියේ ඇයි මා තනිකර යන්නේ
ඕකේ ඕකේ හරි මේ මම ඕකේ මහත්තයා එනකම් බලන් හිටියේ. ඕකේ මම හිතුවා දකිනකොටම මේ ඕකේ මහත්තයාට පුළුවන් වෙයිද මට හවුස්මේට් කෙනෙක් විදියට රට යන්න මොනා හරි හදලා දෙන්න? ඕකේ මහත්තයාගේ අර ඒජන්සියෙන්. ඕකේ අපොයි පුළුවන් මොකද බැරි? මේ මොන වගේ රටකටද යන්න පුළුවන් ඕකේ මහත්තයා? ඩුබායි, කුවේට්, සෞදි ඔය ඕනම රටකට සති 2යි. ඇත්තටම කිව්වොත් සති 2කින් පුළුවන්. මං ඔක්කොම බලා ගන්නම්. අපි හෙටම යමු ඒජන්සියට. හෙට උදේ 8 වෙනකොට මම එනවා මෙතනට. ඔය ළමයාත් හරියටම ඒ වෙලාවට එන්න. අපි හෙටම මේ වැඩේ පටන් ගත්තොත් සති 2කින් හොඳ තැනකට. ඔය ළමයට බය වෙන දෙයක් ඇත්තෙම නැහැ. මම දන්න තැනක් එතන. බොහොම හොඳ මිනිස්සු. ඔය ළමයා හොඳට බලාගනි. අවශ්‍ය ඩොකියුමන්ට්ස් අනම් මනම් ඔක්කොම ටික අපි ලෑස්ති කරනවා. ඔය ළමයාට තියෙන්නේ ඇවිල්ලා සුරුස් ගාලා අස්සර ගහන්න විතරයි. ඕකේ. මං හෙට කෙනෙක් එක්කගෙන එනවා. තැනක් තියේද එයාට පොඩ්ඩක් හදිස්සි. හරි මොනවා වුණත් කමන්නේ මගේ ගාන ලැබෙනවනේ. හරි හොඳයි. අනේ දෙයනේ මේ අදට මොකද උඹලනේ අයියෝ පවුල කොට දාන්න කියලා රට ගියා කියන දේ ආන්න නැතුවනේ මොකද උනේ මේ අතට මොකද කරේ නංගී අනේ හොයලා බලන්න නැතුව රට ගියා මං කොච්චර කිව්වද උඹලා හිතුව කරන්න එපා කියලා ඇව්වේ නැහැ නේද අනේක ග්‍රාමදේවක නෝනා කිව්වා අයියෝ ප්‍රාදේශීය ලේකම්කාරේ නෝනා කී සරණ අන්තිමට කිව්වා ඔය වැඩේ කරන්න එපා කියලා අනේ අම්මේ අයියෝ දැන් අපේ පවුල ඉවරයි අනේ දෙයනේ අයියෝ ඒක කරවද කරගන්න කියා අනේ කියන දේ නැතුව කරගත්ත වැඩේ බලපන් නැක් උඹට වෙලා තියෙන දේ පිටියට වැඩි අමාරුවක නේද වැටුනේ සීනය ඔබේමයි Thank you.